ආයිබෝවන් නැනෝ තාක්ෂණය සම්බන්ධයෙන් අප සාකච්ඡා කළ වීඩියෝ මාලාවෙහි තවත් එක් සුවිශේෂී වැඩසටහනක් සමගිනුයි අද අප මෙලෙස එක්ව සිටින්නේ. ඉතින් අදත් අප සමගින් එක්ව සිටිනවා ජාතික මූලික අධ්‍යයන ආයතනයේ පර්යේෂණ විද්‍යාඥ ආචාර්ය කල්පනී කුමාරි මහත්මිය. ආයිබෝවන් පොදුවෙන්ට. ආයිබෝවන්. ඉතින් අපි පෙර වීඩියෝ වලදී ඔබට දැනුවත් කළා ඔබ සමග සාකච්ඡා කළා මේ නැනෝ තාක්ෂණයේ සුවිශේෂී භාවිතයන් සහ නැනෝ තාක්ෂණය අපිට ඉදිරියේදී විවිධ තාක්ෂණයන් සඳහා යොදා ගැනීමට හැකිවන ආකාරය සම්බන්ධයෙන් අපි ඔබට රත්රන් නැනෝ පරිමාණයේදී හි ගුණාංග වෙනස් වන ආකාරය සහ ඒ ඇසුරින් අපිට ලබා ගන්න පුළුවන් විවිධ ප්‍රයෝජන සම්බන්ධයෙන් ඔබ දැනුවත් කළා. ඉතින් ඒ ආකාරයටම තවත් එක් සුවිශේෂී ද්‍රව්‍යයක් සම්බන්ධයෙන් උනේ අප අද සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් විශේෂයෙන්ම ඝන පදාර්ථ රසායන විද්‍යාවේදී සහ විවිධ ශක්තිය සම්බන්ධයෙන් වන විවිධ යෙදුම්වලදී අපි භාවිත කරන සුවිශේෂී ද්‍රව්‍යයක් තමයි ටයිටේනියම් ඩයොක්සයිඩ් ද්‍රව්‍යය. ඉතින් එම ද්‍රව්‍ය නැනෝ පරිමාණයේදී එහි ගුණාංග වෙනස් වන ආකාරයත් එම ගුණාංග වල වෙනස්කම් නිසා අප සුවිශේෂී ආකාරයට එහි ප්‍රයෝජනයන් ලබා ගන්න ආකාරයත් අද අපිට ස්ථානයේ සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඉස්ලාම් ආචාර්යතුමින් අපි සාකච්ඡා කරමු මෙම ටයිටේනියම් ඩයොක්සයිඩ් නැනෝ පරිමාණයේදී වෙනස් වන ගුණාංග කොහොමද සාමාන්‍ය අනිත් ද්‍රව්‍ය වලට වඩා ඒ නිසා එම ගුණාංග වල නිසා අපිට ලබා ගන්න ප්‍රයෝජන මොනවද සුවිශේෂී වශයෙන්? ඔව් ලක්ෂණ. සාමාන්‍යයෙන් අපි නැනෝ TiO2 නැනෝ ඒ කියන්නේ ටයිටේනියම් ඩයොක්සයිඩ් නැනෝ පාටිකල් එකක් කියන එකම කතා කරමු. මොකද බල්ක් මැටීරියල් එකක නැනෝ ලෙවල් එකට යනකොට යාලගේ ගුණාංග වෙනස් වෙනවා කියන එක මම කලිනුත් කතා කරලා තියෙනවා. ඉතින් අපි හිතුවොත් ටයිටේනියම් ඩයොක්සයිඩ් නැනෝ පාටිකල් එක කිව්වහම ඒකේ අපි 100 නැනෝමීටර් 100 100 අතර රේන්ජ් එක අපි ගත්තොත් ඒකේ විශාල ගුණාංග වෙනසක් අපිට දකින්න පුළුවන්. ඒක ලිස්ට් කරොත් පළවෙනි එකක් විදිහට අපි ගත්තොත් එයාගේ පෘෂ්ඨීය වර්ගඵලය. ඒ කියන්නේ අපි ලොකු මැටීරියල් එකක් පොඩියට කඩාගෙන නැනෝමීටර් ලෙවල් එකට යනකොට එයාගේ පෘෂ්ඨික වර්ගඵලය වැඩි වෙනවා. ඒක ගොඩක්ම ඒ කියන්නේ නැනෝ ලෙවල් එකේ තියෙන ප්‍රධානම ගුණාංගයක්. එතකොට පෘෂ්ඨික වර්ගඵලය වැඩි වෙනවා කියන්නේ ඒකෙදි ගොඩක් දේවල් වෙනස් වෙන්න පුළුවන්. එයා ඒ මැටීරියල් එක නැනෝ ලෙවල් එකේදී අනිත් ඒවාත් එක්ක ප්‍රතික්‍රියා කරන වේගය වැඩි වෙන්න පුළුවන්. ඒකම මේ අර එතනින් ක්‍රියාකාරීත්වය වැඩි වෙනවා. ඒක අපිට බලපාන්නේ එක ඇප්ලිකේෂන් විදිහට එක බලපෑම් එන්න පුළුවන් පෘෂ්ඨික වර්ගඵලය වැඩි වීමෙන්. ඊට අමතරව ටයිටේනියම් ඩයොක්සයිඩ් වල තව තියෙන ගුණාංගයක් තමයි ෆොටෝ කැටලිටික් ඇක්ටිවිටි. ඒ කියන්නේ ඉරේලිය හරි අර ඒ කියන්නේ මේ ප්‍රතික්‍රියාව වැඩි ශීඝ්‍රතාවය වැඩි කරන්න පුළුවන් හැකියාවක් මේ ටයිටේනියම් ඩයොක්සයිඩ් නැනෝ පාටිකල් එකට තියෙනවා. ඒක තව ගුණාංගයක්. ඒකෙදි එයා හිතන්නකො අපි ඉරේලියට නිරාවරණය වුණොත් ටයිටේනියම් ඩයොක්සයිඩ් නැනෝ පාටිකල් එක එයා ඉරේලියෙන් අර සමහර දැන් ඔක්සිඩේටිව් ඒ කියන්නේ රියැක්ටිව් ඔක්සිජන් නිෂ්පාදනය කරන්න පුළුවන් හැකියාවක් එයාට තියෙනවා. නිෂ්පාදනය කියන්නේ ඔක්සිඩේටිව් ඒ කියන්නේ රියැක්ටිව් ඔක්සිජන් හදන්න පුළුවන්. එතකොට ඒ රියැක්ටිව් ඔක්සිජන් වලට පුළුවන් හැකියාවක් තියෙනවා බැක්ටීරියා අහිතකර බැක්ටීරියා වෛරස් වර්ග විනාශ කරන්න පුළුවන් හැකියාව ඒ වගේ දේවල් තියෙනවා. එතකොට ඒක කරන්න පුළුවන් හැකියාවක් ටයිටේනියම් ඩයොක්සයිඩ් නැනෝ පාටිකල් එකට තියෙනවා. ඊට අමතරව ඔප්ටිකල් ප්‍රොපර්ටිස් ගත්තොත් ඒ කියන්නේ අපිට හිතන්නකෝ දැන් UV ඒ කියන්නේ ඉරේලිය අපේ සමට වැටුණොත් කෙලිම වැටුණොත් ඒක අපේ සමට අහිතකරයි කියලා කියනවනේ. ඒ වෙනුවට අපි අවුව යනකොට පාවිච්චි කරන සන්ස්ක්‍රීන් වගේ දේවල් වලදී ටයිටේනියම් ඩයොක්සයිඩ් භාවිතා කරලා තමයි නිෂ්පාදනය කරලා තියෙන්නේ. ඒකෙදි එයා හැම ආරක්ෂා කරනවා. ප්‍රොටෙක්ට් කරනවා UV රේඩියේෂන් එක හැමට වැටෙන්න නොදී. එතකොට UV රේඩියේෂන් එකට බාධා කරලා එයා එතනින් ඒක ඇබ්සෝබ් කරනවා. එයා අවශෝෂණය කරගෙන අනිත් ඒ කියන්නේ සාමාන්‍ය විසිබල් රේන්ජ් එකේ තියෙන ලයිට් එක අපිට දෙන්න පුළුවන්. ඒකේ ප්‍රශ්නයක් නැහැ. UV රේන්ජ් එකේදී හැමට ඒක වැටුනහම ඒක අපේ හැමට අහිත කරයි. ඊට අමතරව තව කියන්න පුළුවන් විශේෂ යමක් අපේ රිසර්ච් ටීම් එකෙත් අපි බොහෝ දුරට මේ ප්‍රොපර්ටි එක හින්දා අපි ඩිවයිසස් හදන්න පාවිච්චි කරනවා මේ ටයිටේනියම් ඩයොක්සයිඩ් මැටීරියල් එක. සෙමිකන්ඩක්ටර් ප්‍රොපර්ටි එකක්. ඒ කියන්නේ අර්ධ සන්නායක යක් විදිහට මෙයා ක්‍රියා කරනවා. එතකොට සාමාන්‍යයෙන් බෑන්ඩ් ගැප් එක එනර්ජි ගැප් එක යාගේ තියෙනවා 3.2 ඉලෙක්ට්‍රෝන වෝල්ට් විතර. එතකොට අපි වර්ණ සංවේදී සූර්ය කෝෂ වලට මේක පාවිච්චි කරනවා ඇනෝඩ් මැටීරියල් එක විදිහට. ඇනෝඩ් එකක් හදාගන්න භාවිතා කරනවා. එතකොට ඉරේලියනේ එකටත් වැටෙන්නේ. එතකොට ඉරේලිය වැටෙනකොට යාගේ ඉලෙක්ට්‍රෝන හෝල් නිෂ්පාදනය ඉලෙක්ට්‍රෝන එකක් අයින් කරලා ඉලෙක්ට්‍රෝන හෝල් පෙයා එකක් හදාගන්නයි. ඒ ඉලෙක්ට්‍රෝන මූව් කරලා අපිට කරන්ට් එක දෙන්න පුළුවන් තත්ත්වයට එයාව සෙමිකන්ඩක්ටර් එකක් විදිහට භාවිතා කරනවා. ප්‍රකාශන ඕඩයක් වශයෙන් භාවිතා කරනවා. ඔය වගේ විශේෂ ගුණාංග එයාගේ තියෙනවා. ඇත්තටම අපි කතා කරොත් නැනෝ රේන්ජ් එකේ නැනෝ ඇප්ලිකේෂන් වලදී නැනෝ මූලද්‍රව්‍ය භාවිතා කරලා කරන ඇප්ලිකේෂන් වලදී ටයිටේනියම් ඩයොක්සයිඩ් විශේෂ අමුද්‍රව්‍යයක් විදිහට අපිට පාවිච්චි කරන්න පුළුවන්.
හොඳයි. ඉතින් ආචාර්යතුමනි දැන් ඔබතුමිය සඳහන් කළා මේ විවිධ ගුණාංග නිසා අපිට ලබා ගන්න ප්‍රයෝජන ගැන. ඉතින් අපි ඒ සම්බන්ධයෙන් වැඩිදුර සඳහන් කළොත් දැන් ඔබතුමිය සඳහන් කළා පිරිසිදු කාර්යයක් වශයෙන් මේක භාවිත කරන්න පුළුවන් කියලා TiO2. ඉතින් අපි සාමාන්‍යයෙන් දන්නවා දැන් ජලය පිරිසිදු කිරීමේදී වගේ සම්මන්නේ තාමත් ගුණාත්මක වශයෙන් භාවිත කරන දෙයක් තමයි ඕසෝන් ප්‍රතික්‍රියාකාරී යොදා ගන්නවා. මොකද අපි සාමාන්‍යයෙන් යොදා ගන්න ක්ලෝරින් වල විවිධ අහිතකර ද්‍රව්‍ය එක් වෙන්නන්න පුළුවන් ජලය. එහෙම ප්‍රශ්න තියෙනවා. ඒ නිසා දැන් ඕසෝන් වගේ තාක්ෂණයට යොදා යම ගමන් කරද්දී නමුත් ඉතාමත් ඉහළ වියදමක් දරන්නට සිද්ධ වෙනවා. මම හිතන්නේ ඕසෝන් වලින් පිරිසිදු කාර්යයක් විසින් භාවිත කරද්දී. නමුත් ඒතකොට ඊට සාපේක්ෂව මේ ටයිටේනියම් ඩයොක්සයිඩ් භාවිත කරද්දී වියදම අඩුද කොහොමද ඒක අපිට යොදා ගන්න පුළුවන්ද අපේ රටවල වගේ ආර්ථයන් එක්ක ඒ වගේ තාක්ෂණයක් සහ අනිකුත් ප්‍රයෝජන මොනවද මේ ටයිටේනියම් ඩයොක්සයිඩ් ගන්න? ඇත්තටම අපිට යොදා ගන්න පුළුවන් දැනටත් water purification plant වල. ඒ කියන්නේ වතුර පිරිසිදු කරන plant වල මේක පාවිච්චි කරනවා. පාවිච්චි කරන්න පුළුවන් දෙයක් සහ ප්‍රශ්නේ තියෙන ලංකාවේ ඇත්තටම අපිට ටයිටේනියම් ඩයොක්සයිඩ් ඒක අපි මුලින්ම කියන්න ඕනේ ටයිටේනියම් ඩයොක්සයිඩ් අපිට පුල් මොඩේ يعني ඉල්මනයිට් ට්‍රූටයිල් වගේ මූලද්‍රව්‍ය එක අපිට හම්බ වෙනවා ලංකාවේ හොයාගන්න තියෙනවා හයි පියුරිටි ඒවා ටයිටේනියම් ඩයොක්සයිඩ් ප්‍රශ්නේ තියෙන්නේ ඒක අපිට පියුරිෆයි කරලා TiO2 ලෙවල් එකට ගන්න එක තමයි ලංකාවේ තාක්ෂණයත් එක්ක සහ වියදම අධික වීමත් එක්ක තියෙන ප්‍රශ්නේ. ඒකට අපි සාමාන්‍යයෙන් නම් කරන්නේ ටයිටේනියම් ඩයොක්සයිඩ් මේ නැනෝ පාටිකල් එක එක්ස්පෝර්ට් කරගෙන අපි ගෙන්නලා මේ වගේ භාවිතයන් වලට භාවිතා කරනවා. අපිට පුළුවන් නම් ඒක තවදුරටත් අපිට පියුරිෆිකේෂන් එකක් විදිහට පාවිච්චි කරලා ටයිටේනියම් ඩයොක්සයිඩ් නැනෝ පාටිකල් එකම අපිට ලංකාවේ නිෂ්පාදනය කරගන්න පුළුවන් මට්ටමට තියෙනවා නම් අපිට මේකේ භාවිතය ලෝ කොස්ට් විදිහට අපිට එක එක භාවිතාවන් වලට පාවිච්චි කරන්න පුළුවන්. දැන් ලක්ෂාන් කිව්වා වගේ අපිට දැන් හිතන්නකෝ මේ අනිත් තව දේවල් වුණ ඇප්ලිකේෂන් පැත්ත. මොකද එතකොට water purification වලට පාවිච්චි කරන්න පුළුවන්. ගොඩක්ම මේ medical application වලට පාවිච්චි කරන්න පුළුවන්. dental application වලට එතකොට ඒකේ අර මේ මොනවාද දත්වල අර කෝටින් එකක් විදිහට භාවිතා කරන්න පුළුවන්. එයා මේ dental implant කරන වගේ application වලදී ඒ වගේම තව විශේෂ දෙයක් තියෙනවා. මෙයාගේ අර purification ability එක වැඩි කියලා මං කියවනේ. එතකොට අපි හිතමු උස බිල්ඩින් එකක වගේ ග්ලාසස් තියෙන උස බිල්ඩින් එකක අපිට ටිකක් අර ඒක පිරිසිදු කරන්න අමාරුයිනේ. ඒ වගේ තැන්වලදී මේ ටයිටේනියම් ඩයොක්සයිඩ් කෝටින් එකක් පාවිච්චි කරලා එයාටම self cleaning property එකක් තියෙනවා. ඉරේලියට නිරාවරණය වුණාම ඒ කියන්නේ එයා ග්ලාස් එකේ කෝටින් එක විදිහට ටයිටේනියම් ඩයොක්සයිඩ් තියෙනවා. එතකොට එයා කරන්නේ ඒකෙදි මේ අර හැදෙන පොලියුටන්ට් මේ අපද්‍රව්‍ය එයා ඒක කඩාගෙන එයා මේ කඩාගෙන තියාගන්නවා. ඒ වගේම සර්ෆස් එක හයිඩ්‍රොෆිලික් කරගන්න. ඒ කියන්නේ වතුර ඇටච් කරගන්න පුළුවන් මට්ටමට පත් කරගන්නවා. එතකොට මොකද වෙන්නේ? ඉරේලිය වැටෙන වෙලාවට ආයේ වැඩේ කරගෙන ඊට පස්සේ වහින වෙලාවට අර පොලියුටන්ට් ටික ඔක්කොම එයාම සෝදලා අරිනවා. අන්න ඒ වගේ යාට self cleaning ability එකක් තියෙනවා. ඉතින් ඒක ගොඩක් දුරට ඔය උස බිල්ඩින් වල ග්ලාසස් පාවිච්චි කරනකොට එතකොට සෝලර් පැනල් වලට ක්ලීන් කරන්න self cleaning property එක ගන්න. ඒ වගේම උසට තියෙන ටයිල් වර්ග ක්ලීන් කරන්න වගේ එක එක අවස්ථාවන් වල මේක මේ භාවිතා කරන්න පුළුවන් කෝටින් එකක් විදිහට. ඒ වගේම මම කලින් කිව්වා වගේ අර සන්ස්ක්‍රීන් වලදී සන්ස්ක්‍රීන් වලට ඇත්තටම අපිට ওই ටයිටේනියම් ඩයොක්සයිඩ් කියලාම අපි නොදන්න වුණාට ඒකේ භාවිතයන් අපි එදිනදා ජීවිතයේදී ගොඩක් භාවිතා කරනවා. ටූත් පේස්ට් වර්ග වලට එතකොට අපේ පේන්ට් තින්ත වර්ග තින්ත නිෂ්පාදනයේදී ඒ වගේම සන්ස්ක්‍රීන් කොස්මෙටික් වලදී අපි ගොඩාක් දුරට මේ ටයිටේනියම් ඩයොක්සයිඩ් තමයි තියෙන්නේ. එතනදී සන්ස්ක්‍රීන් ගැන මම කතා කරද්දී සන්ස්ක්‍රීන් වලට අර නැනෝ පාටිකල් එක පොඩ්ඩක් අපි කියන්නේ ඒකෙන් හදන ක්‍රීම් එකක් අපේ හැමේ ඇප්ලයි කරාට ඒක අර සුදුවට පේන්නේ නැහනේ. ඒක මේ නැනෝ රේන්ජ් එකකින්ද ඒක පේන්නේ නැති මේ සහ ඒක non toxic. ඒ කියන්නේ ගොඩක්ම අනිත් කෙමිකල් එක සසඳනකොට ටයිටේනියම් ඩයොක්සයිඩ් කියන එකේ මොකද විෂ සහිත බව ගොඩක් අඩුයි. ඒ හින්දා අපිට ඒක නිකම් ඇප්ලයි කරන්නත් පුළුවන්. ඒකේ වාසියක් තියෙනවා සන්ස්ක්‍රීන් නිෂ්පාදනයේට. ඉතින් ඒ වගේ ඇප්ලිකේෂන් කීපයක්ම තියෙනවා අපිට කතා කරන්න පුළුවන්. හොඳයි. ඉතින් ඒ විදිහට සුවිශේෂී භාවිතයන් කීපයක් වෙල ලබා ගන්න පුළුවන්. ඉතාමත් ප්‍රයෝජනවත් ද්‍රව්‍යයක් තමයි මම හිතන්නේ ටයිටේනියම් ඩයොක්සයිඩ් මේ ද්‍රව්‍ය. ඉතින් ඒ වගේ තවත් ද්‍රව්‍ය අපි සඳහන් කළොත් උදාහරණ වශයෙන් මේ වගේ අපි භාවිතා කරන වෙනත් ද්‍රව්‍ය මොනවද ආචාර්යතුමනි? ඒ කියන්නේ
හැම ප්‍රොපර්ටි එකම ඔය කියන කතා කරන හැම ප්‍රොපර්ටි එකම තියෙන එක මූලද්‍රව්‍යයක් ගැන අපිට කියන්න අමාරුයි. හැබැයි එක එක ප්‍රොපර්ටිස් ඔය එක එක විදිහට වෙනස් වෙන. හැබැයි අර සයිස් එකෙන් වෙනස් වෙනකොට එයාගේ ප්‍රොපර්ටි එක වෙනස් වෙන ගොඩාක් මටීරියල් තියෙනවා. එකින් එක අපි ඉස්සරහට කතා කරමු. ඒවා විශේෂයෙන් සාමාන්‍යයෙන් නිකන් අපි කිව්වොත් ඔය ටින් ඔක්සයිඩ්, සින්ක් ඔක්සයිඩ් ඔය වගේ දේවල් වලත් එක එක භාවිතයන් තියෙනවා. විවිධාකාර භාවිතයන්. මීටත් අමතරව මම අද පැහැදිලි කරාට වඩා තව කාබන් මටීරියල් ගැන කතා කරමු. ඉස්සරහට ඉදිරියට කතා කරමු ඒ ගැන වැඩිදුර විස්තර. අනිවාර්යයෙන්. ඉතින් මේ විදිහට තවත් අපිට සාකච්ඡා කරන්නට මේ විෂය සම්බන්ධයෙන් බොහෝ ද්‍රව්‍ය තිබෙනවා. සහ බොහෝ තාක්ෂණ නැති මේ නැනෝ තාක්ෂණය සම්බන්ධයෙන් අපි ප්‍රායෝගිකව යොදා ගන්න තාක්ෂණ සම්බන්ධයෙන් කතා කරන්නට. ඉතින් ඒ අනුව ඉතින් ඔබට හොඳ අදහසක් ලැබෙන්නට ඇති මේ නැනෝ තාක්ෂණයේ භාවිතයන් සම්බන්ධයෙන් මේ ටයිටේනියම් ඩයොක්සයිඩ් මූලද්‍රව්‍ය ඇසුරින් කරගෙන විවිධ නිෂ්පාදන සිදු කරන ආකාරය ඒ වගේම අපගේ එදිනදා ජීවිතයේදී තමුතුම වැදගත් අවස්ථාවලදී පවා මෙම ද්‍රව්‍ය යොදා ගන්න ආකාරය සම්බන්ධයෙන් ඔබට තමත් හොඳ අවබෝධයක් ලැබෙන්නට ඇති. ඉතින් අපි ආචාර්ය කල්පනී කුමාරි මහත්මියන් සමග ඉදිරියේදීත් බලාපොරොත්තු වෙනවා මෙවැනි තවත් ද්‍රව්‍ය සම්බන්ධයෙන් මේ වගේ සුවිශේෂී ගුණාංගයන් සහ එම ගුණාංගයන් නිසා අපගේ ජීවිතයේදී විවිධ ප්‍රයෝජන ලබා ගන්න ආකාරය සම්බන්ධයෙන් සාකච්ඡා කරන්නට. ඉතින් බොහොමත්ම ස්තුතියි ඔබතුමියට අද වැඩසටහන සම්බන්ධයෙන් සහභාගී වීම. ස්තුතියි ලක්ෂණ.